vlog එක. හරි guys දැන් අපි මේ Hi guys අපි අද යන්නේ බලංගොඩ. ඉතින් අපි දැන් කට්ටිය බස්සේ යන්නේ. ඉතින් යලින් ගමනේ ඉන්නේ. දැන් කොහොම හරි අපි පහට තමයි යන්නේ. ඉතින් මේ මූට නැගිටින්න බරක් වුණා. බරක් වෙලා මේ පහමාර වුණා. දැන් 5:40 බස් එකේ තමයි දැන් යන ගමන් ඉන්නේ. කට්ටිය දැන් කාලා වේලා කට්ටියක් නෙදි. ඉතින් ඔහොම තමයි අපේ ගමන වෙන්නේ. guys දැන් අපි බලංගොඩින් බැහැලා ඊළඟට අපි ආවා කෙබබ් රෙස්ටුරන්ට් කියලා තැනකට. ඉතින් එතනින් අපි රිෆ්‍රෙෂ්මන්ට් ටික ගත්තා. ඒත් එක්කම දැන් අපි ලන්ච් එක එතනින් ගන්නවා. එතනින් අරගෙන ඊට පස්සේ අපි යනවා අපේ ඉන්න තැනට. දැන් අපි කාලා බීලා දැන් අපි යන්න හදන්නේ අපේ රිසෝට් එකට. ඉතින් මේ පාරේ අතරම බස් වැඩි නෑ. ඉතින් බස් එක යනකම් පොඩ්ඩක් ඉන්න වෙනවා අපිට. ඉතින් එතන තමයි අපි කාපු තැන මේ පිටිපස්සේ. ඉතින් අතර වැඩි හිටියේ නෑ. ඉතින් අපිත් එක්ක ඉන්නවා අපේ යාළුවෙක්. ඉතින් ওই විදිහට තමයි අපි බලමු අපේ රිසෝට් එකට ගිහලා කොයි වගේද පේන්නේ. දැන් අපි බැස්සා අපේ බස් ස්ටෑන්ඩ් එකෙන් බලංගොඩ. ඉතින් බලංගොඩට ගිහිල්ලා අපේ රිසෝට් එක තියෙන සම්මලවත් රිසෝට් එක. ඉතින් ඒකට යන්න වෙනම බස් එකක් තියෙනවා. අපි දැන් මේ බස්සේ මෙතින් බස් එක. ඉතින් මේකට තමයි අපි යන්නේ. පාර පට්ටම අමාරු පාරක් ඇත්තටම. ඒ කියන්නේ බස් එක කපා ගන්න පුදුම අමාරුවෙන්. ඉතින් කොහොමාරි කණිකර හෙලක් තියෙන දෙපැත්තෙම. ඉතින් මෙන්න ගේමක් දෙන්න ඕනේ මේ බස් එක ඇත්තම යන්න. ඉතින් සුපිරිම ලස්සන view එකක් මැද්දෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ওই විදිහට මාර ලස්සන තැනක් තියෙන්නේ. ඉතින් මෙතන තියෙන ඩේන්ජරස් එක තමයි වැඩිම. මොකද දෙපැත්තෙම හෙලක්. හෙලක් මැද්දේ යන්න තියෙන ලස්සන දේවල් තියෙනවා. ඉතින් මාර ලස්සනයි view එක නම්. ඉතින් අපි බලමු. ඉතින් අපි එන ගමන් ඉතින් ඔරියන් ස්ලිප් වෙලා ගිහින් දැන් අපි බස් එක මෙතනින් දෙක යන්න තියෙන්නේ. ඉතින් මේ බස් එක තමයි දුවන්නේ මේ පාරේ. මෙයා බස් එක උස්සන්න ගියා. ඊට පස්සේ එලවලා පිටිපස්සෙන් කියනවා මේ මාවත් ගන්න කියලා. ඉතින් නෑ වෙන්න එපා විපතක් නේ වෙලා තියෙන්නේ. එතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. අලුත්ම අත්දැකීමක්. අපි යමින් ගමන ඉන්නේ. ඉතින් මේ ගොඩක් බයෙන් යන්නේ. ඔව් ඇත්තටම මාරම බයෙන් යන්නේ. අර ඔයගොල්ලන්ට පේනවා මේ මූණේ තියෙන ඉරියව් ටික. එච්චරලා මනෝපාරක් ගහගෙන හිටපු කොල්ලෝ. හරි අපි ආවා අපි ඉන්න තැනට. ඉතින් සමනලවත් රිසෝට් එකට. ඉතින් අපි කට්ටිය ආවා. ඇත්තටම හරි අමාරු ගමනක් තිබ්බේ මේ පටු පාරකින්ද තිබ්බේ. ඉතින් හැබැයි අපරාධ කියන්න බෑ. මාර ලස්සන view එකක් පිටිපස්සේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි අපි ඉන්නේ. ඒත් එකම මේ තනි හෙලක් තියෙන එහා පැත්තේ උඩට පේනවා. ඒත් එකම තේවත්තා. ඒකත් එක්ක ලස්සනට මේතර view එක තියෙනවා. ඉතින් පාර යනවා එහා පැත්තේ. පාර තමයි බස් එක යන්නේ. මාරම ලස්සනයි. ඉතින් හරි ඉතින් මේ පොඩ්ඩක් කිව්වොත් ඇත්තටම මෙහා පැත්තෙන් ඔයාලට පේනවා ඇත පූල් එක. ඊට පස්සේ එතන තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. ඊට පස්සේ අපි තමයි ඉන්නේ. මේකේ තට්ටු දෙකක් තියෙනවා. ඉතින් අප්ස්ටෙයාර් එකයි මෙතන එකයි. Hi guys ඉතින් අපි දැන් යනවා අපේ හයික් එක. ඉතින් අපි දැන් කිව්වා චේන්ජ් එකක් දාගත්තා. චේන්ජ් එකක් දාගෙන දැන් අපි යනවා හයික් එකේ. ඉතින් අපිට ගයිඩ් කෙනෙක් හම්බ වුණා. එයාත් යනවා. අයිය ගැන ෆොටෝ මෙන්ෂන් කරලා පර්මිෂන් නැරන්ද මේ වීඩියෝ එක. ෆොටෝ ටික ගන්න. Hi guys ඉතින් අපි ආවා හයික් එකේ උඩම දැන්ට. ඉතින් මෙතන ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. ඉතින් මෙතනින් තමයි අපිට මේ view එක තියෙන තනිකරම
ගොඩක් ඒවා තුබලක් ලොකු එකක් තියෙන අතරම පාර හරිම අමාරුයි. උනාට මේවා මේ මෙතන පොඩි කැලයක් තියෙන. ඒ කැලෙන් තමයි අපි ආවේ. ඉතින් අනිකර කුඩෙල්ල තාම කට්ටි කරනවා. ඉතින් ඒක තමයි. ඉන්න ඉතින් කො පණිට්ටුව ඉතින් ඊට පස්සේ අපි දැන් ඊළඟට අපේ ID එක අරගෙන ඊළඟට ආයෙ අපි කන්ටිනියු කරන්න තමයි ඉන්නේ. අපි දැන් කන්න යන්නේ. Hi guys, ඉතින් අපි දැන් ඊයේ බාබිකියු දාලා නටලා ගල්ලා ඉතින් ඊට පස්සේ නිදාගත්ත කාඩ් ගහලා ඊට පස්සේ අපි උදේම නැගිට්ටා. නැගිටලා වගේ මෙතන පූල් එක මෙතන රෙස්ටුරන්ට් එක ඒක තමයි අපි කබාන එක තියෙන්නේ. ඒ කබාන එකේ උඩයි තට්ටුවේ තියෙන්නේ. යට තට්ටුවේ තමයි දැන් තියෙන්නේ. යට තට්ටුවේ එක රූම් එකයි තියෙන්නේ. ඉතින් කොහොමද ඒක තමයි කබාන එක තියෙන්නේ. ඩෙස්ටිනේෂන් එක ගන්න ඉන්නේ හිරිකටුවට යන්න තමයි බලන් ඉන්නේ. අපලු මේකත් එක්ක කොහොමද පුළුවන් වෙන්නේ කියලා. ඉතින් බලමු හිරිකටුවට. අපි දැන් මේ හිරිකටුවට යන ගමන් ඉන්නේ. ඉතින් කැම්ප් එක ගාවින් බැලලා දැන් අපි මෙන්න මේ වගේ පොඩි පාරක් තියෙන්නේ. ඒ පාරේ යන ගමන් ඉන්නේ හිරිකටුවට. ඉතින් කැලයක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු. අයි ගයිස් අපි අතරමං වෙලා ඉන්නේ. අපි පොඩ අතරමං වෙලා ඉන්නේ. දැන් මේ දැන් අපි පාර නිකන් ගෙස් කරගෙන යනවා. ඉතින් අපි හිතන්නේ මේ යන පාර හරි. ඔව් අපේ කට්ටියගේ දැනුම පේනවා මෙතන. අපි ආවා හිරිකටුවට. ඉතින් ලස්සනයි ඇත්තට නේද? මට පේනවා. අපි ආවා හිරිකටුවට. ඉතින් පොඩක් පාර අමාරු වෙන්න. ඉතින් අපේ කට්ටිය ආව කොහොම හරි. ඉතින් උඩට පේනවා මේ වගේ මේ තියෙන හිරිකටුවේ. ඉතින් හරි ලස්සනයි ඇත්තටම. මේ අපේ කට්ටිය. ඉතින් එන පාර නම් ටිකක් අමාරුයි. ඉතින් අපිට යන්න හම්බුනේ කැම්ප් එකක් ගාවින් බහැලා. ආමි කැම්ප් එකක් ගාවින් බහැලා ඒ අස්සෙන් යන්න තිබ්බේ. ආමි කැම්ප් එක ගාවින් ලොකු දුරක් නෑ. පොඩක් එන පාර අමාරුයි එච්චරයි. හරිම ලස්සන තැනක් ඇත්තටම. Hi guys, දැන් අපි හිරිකට්ටෙන් එනවා දැන්. හිරිකටුවේ බැලුවා. ඉතින් ආයි කියන්න දෙන්නේ නැහැ, මා ලස්සනයි. වතුර ගොඩක් සීතල ඇත්තටම. ඊට පස්සේ දැන් අපි යනවා අපේ බස් එකට. Hi
ගැස් දැන් අපි ආවා බලංගොඩ ටවුන් එකට. ඉතින් බලංගොඩ ටවුන් එකෙන් අපි කාලා දැන් එද්දි කොමාරි බස් එක අපිට මිස් වුණා. දැන් අපිට බස් එකක් නෑ යන්න කොළඹට. ඉතින් බදුළු කොළඹ බස් එක තමයි දැන් යන්න ඉන්නේ. බලමු අතරම සෙනග වැඩි මේ පැත්තේ බදුළු කොළඹ. try එක දෙනවා බලමු බස් එකක් තියෙන විදියට. අපි අන්තිමටම අපිට බස් එකක් ආවා යන්තම්. අපිට යන්න දෙයක් නැතුව තිබ්බේ අතරම. ඉතින් කොහොමාරි බස් එක ආවට පස්සේ දැන් අපේ කිසි බස් එකක් හම්බුණා. ඉතින් ඒකේ අපි කොළඹ යන විදිහට තමයි අපේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් අපි අලුත් vlog එකකින් set වෙමු.